පංචශීලය සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီสิกขาပဒံ สมาธิยามิ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොඳයි, මේ වෙලාවේදී අපි හැමදෙනාම තුරුණුවන්ගේ ආශිර්වාදය ලබාගෙන ඔබටත් ඔබේ ව්‍යාපාරයටත් ආශිර්වාදය සලසා ගමු. එනිසා හැමදෙනාම මා සමගම එකට මේ තෙරුවන් වන්දනාව සිද්ධ කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤූහිති. ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු සාදු බුදු රුවන වඳින්ටයි සාදු සාදු සඳහම් නමදින්ටයි සාදු සාදු සංඝ රුවන වඳින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි ගෞතම මුනිදුගේ සරණ ලබන්ටයි සංබුදු බණ පද මට සිහිවෙන්ටයි ලෝතුරු සංගුණ සිහිකර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි සදු 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 හොඳයි මේ වෙලාවේ ඊ타ත්ම සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සකස් කරගෙන තැන්පත් කරන්ට දුන සියලුම පූජා ද්‍රව්‍යයන් මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට මේ හිමිදිරි උදෑසන පූජා කරමි. පූජා වේවා පූජාම වේවා කියන උදාර සිතවිල්ල ඇති කරගෙන මා සමගම මේ ගාථාවන් කියවමින් උතුම් බුද්ධ පූජාව සිද්ධ කරමු. නිවේදයාමි සංබුද්ධං විතරාගං මහමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ඨං නරාසභං මල් පූජාව සිද්ධ කරමු. වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති අතායි ධම්මේ කායෝ තතායාති විනාශ භාවං පහන් පූජාව සිද්ධ කරමු. ගණසාරප්ප දිත්තේන දීපේන තමදං තිනා තිලෝක දීපං සංබුද්ධං පූජයාමි තමෝනුදන් සුවදදුම් පූජා කරමු. සුගන්ධිකාය වදනං
අනන්ත ගුණ ගන්දිනා සුගන්දිනා ගන්දේන පූජයාමි තථාගතං වන්දාමි චේතියං සම්බන් සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම මේ භන්තේ බුරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම මේ ධම්ම සංදිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති ජය පිරිත මහානුභාව සම්පන්න ජය පිරිත ශ්‍රවණය කරන ඔබට සියලු රැකවරණේ ලැබේවා. ඔබේ ව්‍යාපාර කටයුතු දියුණු වේවා. සියලු යහපත අභිවෘද්ධිය උදා වේවා. සිරිදිති මති තේජෝ ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරමිත පුඤ්ඤාධිකාරස්ස
සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වංතිස්ස මහාපුරිස ලක්ඛනානුභාවේන අසේත්‍යානුභ්‍යංජන ලක්ඛනානුභාවේන අට්ඨුත්තර සතමංගල ලක්ඛනානුභාවේන චප්පන්න රංස්‍යානුභාවේන කේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉත්‍යානුභාවේන බලානුභාවේන ඤය්‍ය ධම්මානුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන සබ්බ පාරමිතානුභාවේන රතනත්‍රය සරණානුභාවේන තුයං සබ්බ රෝග ශෝක උපද්දව දුක්ඛ දෝමනස්සුපායාසා විනස්සන්තු සබ්බ සංකප්පා තුයං සමිඤ්ඤන්තු දීඝායුකෝ හෝතු සතවස්ස ජීවේන සමග්ගිකෝ හෝතු සම්බදා ආකාශ පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා සධාතුම් මේ අනුරක්ඛන්තු සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානුභාවේන පිටකත්ථයානුභාවේන ජින ශාවකානුභාවේන සබ්බේතේ රෝගා සබ්බේතේ භයා සබ්බේතේ අන්තරායා සබ්බේතේ උපද්දවා සබ්බේතේ දුන්නිමිත්තා සබ්බේතේ අවමංගලා විනස්සන්තු ආයුවඩ්ඩකෝ ධනවඩ්ඩකෝ සිරිවඩ්ඩකෝ යසවඩ්ඩකෝ බලවඩ්ඩකෝ වන්නවඩ්ඩකෝ සුඛවඩ්ඩකෝ හෝතු සබ්බදා දුක්ඛ රෝග භයවේරා සෝකා සබ්බේ උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝච භෝගං උද්ධීච යසවා සතවස්සාච ආයුච ජීව සිද්ධි භවන්තු තේ රත්නමාලා බන්ධන ගාථා මේ මහානුභාව සම්පන්න ඊතා අනර්ග ගාථා රත්නය සිය දළදා මැදුරේ සිත්තම් කර තිබෙනවා. රුවන්වැලි මහා සෑයේ
අඩිතාලමට යොදා ඇති මේ අනරක ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන් කොට තිබෙනවා. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඊතා බලවත් අක්ෂර ගණනින් මෙය නිබන්ධනය කොට තිබෙනවා. ඊතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් උදේ සවස මේ ශ්‍රවණය කිරීම තුළින් ඔබටත් ඔබේ ව්‍යාපාර කටයුතු වලටත් සාර්ථකත්වයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. එසේනම් මේ උතුම් රත්නමාලේ ගාථාත්‍රය ශ්‍රවණය කර මේ ආශිර්වාදයන් ලබා ගනිමු. සංසාර සාරෝග විනීත නිසං සංනීත සාතං සුචිසාර දිසං සංධීරකං සොන්න තනුපලාසං සංලාප දේසින් පානමෙහි සාසං සංසාවිගන් කේවල මෝහනාසං සංනාහකං මාර රානේ විශේෂං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පානමේ සදාසං සංදාසගං නාසිත පාපනාසං සංනාපමංසිං හත භෝර පාසං සංපාරගාමින් සුචිසාර වාසං සංවාර සංඝං පානමේ රාසං ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.